එකේ අපේ GNSS receiver එකේ අපේ මේ settings ටික හදන එක. මම raw එකට ගියාම මෙතන පෙන්නනවා ඇති මේ raw එකේ අපිට මේ එකක්වත් ටච් කරන්න දෙන්නේ නැහැ. මේ ඔක්කොම අපිට මේ හයිඩ් වෙලා වගේ තියෙන්නේ. මේ එකක්වත් අපිට ටච් කරන්න දෙන්නේ නැහැ. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙතනින් එහෙම වෙන්නේ අපි මේ දැනටත් අපේ data receive වෙන ගමන් තියෙනවා. ඒ receive වෙන ගමන් තියෙන නිසා තමයි අපිට මෙතනින් data මේ එකක්වත් ටච් කරන්න දෙන්නේ නැත්තේ. එතකොට ඒවා ටච් කරන්න අපි මෙතන ඉස්සෙල්ලාම stop කරගෙන ඉන්න ඕනේ. මෙතනින් stop කියලා දුන්නාම මෙයා අපිට මෙතන ටච් කරන්න දෙනවා. එතකොට මේකෙදි මේන්ම බලන්න ඕනේ අපේ data link කියන එක. මෙතන අපේ general parameters අපි හදලා තියෙන්නේ. එතකොට මේ data link කියන එකෙන් වෙන්නේ අපි මොක හරහාද ඉන්ටර්නෙට් යන්නේ කියන එක. එතකොට මෙතනට දෙන්න තියෙන්නේ දැන් මම මේ මැෂින් එක කනෙක්ට් කරලා තියෙන්නේ T5 Lite මැෂින් එකක් එක්ක GNSS receiver එකක් එක්ක. එතකොට මේකේ වැටෙන්නේ මෙතන device internet කියලා වැටෙනවා. ඒ device internet කියන්නේ අපේ GNSS receiver එකටත් අපිට SIM එකක් දාන්න පුළුවන් raw එකට. එතකොට ඒ raw එකට SIM එකක් දාලා වැඩ කරනවා නම් තමයි අපි device internet කියන එක දෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා phone internet කියන එක. එයා phone internet කියලා ගන්නේ control එකෙන් අපි internet යනවා නම්. එතකොට මේකෙදි මම මේ control එකට SIM එකක් දාලත් නැහැ. හැබැයි මම මේ වෙලාවෙ ඉන්නේ මගේ Wi-Fi එකෙන්. අපිට Wi-Fi එකක් දෙන්නත් පුළුවන්. Wi-Fi හරහා connect වුණා අපි internet connect වෙන්නේ control එකට නිසා අපි ඒක phone internet කියන එක විදිහට තමයි දෙන්නේ. ඊට පස්සේ මෙතන යට තියෙනවා PPP කියලා. ඒකට කියන්නේ අර precise point positioning කියලා. ඒක normally අපිට satellite එකෙන්ම correction එන විදියක්. එතකොට අපි ලංකාව වගේ regions වලට තාම ඒක අර ගොඩාක් හොඳට වැඩ කරන්නේ නැහැ. එතකොට අපිට මේ වෙලාව අපිට use කරන්න පුළුවන් මේ phone internet කියන එකයි device internet කියන එකයි. එතකොට අපි මේකෙදි phone internet කියන එක තමයි මේකෙදි දැන් use කරන්නේ. phone internet කියන එක දෙනවා. ඊට පස්සේ මෙතනට අදාළව තියෙනවා මේ තමන්ට අදාළව username එකකුයි password එකකුයි. ඒ කියන්නේ අපේ course login එකට අදාළව. ඒ course login එකට අදාළව username password මෙතන තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනින් get කියන එක දෙන්න. get කියන එක දුන්නාම මෙතනින් යටින් වැටෙනවා get mount point successfully කියලා. මම ආවෝ get කියන එක දෙන්න. මෙතන මේ යටින් වැටෙනවා මේ get mount point successfully කියලා. ඒ successfully කියලා වැටෙන්නේ මෙයා අපේ server එකට log වුණා කියන එක. ඒ කියන්නේ මේ අපේ server එකක් තියෙනවා අපේ course login එකට අදාළව IP එකයි server port එකයි ඊට පස්සේ user අදාළව username එකයි password එකයි තියෙනවා. එතකොට මේ get කියන එකෙන් දුන්නාම වෙන්නේ අපේ server එකට log වුණා කියන එක තමයි මෙයා මෙතනින් කරන්නේ. ඊට පස්සේ අපිට get කියන එක දීලා අපිට පුළුවන් මෙතනින් අපේ mount point කියන එකට යන්න. mount point කියන එකට ගියාට පස්සේ අපිට මෙතනින් mount page තියෙන mount point list එකම පෙන්වනවා. එතකොට අපිට ළඟම mount point එකට මෙතනින් connect වෙන්න තියෙනවා. එතකොට මම මෙතනින් මට ළඟම මේ mount point එක select කරගන්නවා Gnugegoda කියන එක. Gnugegoda කියන එක touch කරලා ඊට පස්සේ අපිට මෙතනින් start කියන එක දෙන්න පුළුවන්. start කියන එක දුන්නාම මෙයා login successfully කියලා වැටෙනවා. එතකොට මම කලින් හිටියේ Dharniyagala කියන base එකේ. එතකොට දැන් තියෙන්නේ මේ Nugegoda කියන base එකේ. එහෙම වෙනස් වුණ ගම මෙයා base coordinate change වෙනවා කියලා අපිට මෙහෙම alert එකක් දෙනවා. ඊට පස්සේ මෙතනින් okay කියලා දුන්න ගම අපි base එක change වෙනවා. ඊට පස්සේ මෙතනින් apply කියලා දෙන්න තියෙනවා. apply කියන එක දුන්නාට පස්සේ අපිට මේ විදිහට අපේ Nugegoda base එකට connect වෙලා වැඩ කරගෙන යන්න පුළුවන්.